පාවිච්චි කරපු අමාත්‍යංශවල වාහන ඕන තරම් තියෙනවා. දැන් මේ මොකද කරන්නද? දැන් ආයෙත් වාහන ගන්න හදනවා. ඇයි මේ වාහන ගන්නෙ? මේගොල්ලන්ට ලෙඩක් තියෙනවා. මොකද්ද ලෙඩේ? පරණ ඇමතිවරයා පස්ස තියපු වාහනේ මේ පස්ස තියන්න බෑ. ඔච්චර. මෙන්න මොකද? මේ ලෙඩේට අපි උත්තර දෙමු. මහජන තිබෙනවා. මේ වාහන විශාල පරණයි. අවුරුදු 20ට වඩා වැඩි පරණ වාහන තියෙනවා. ඩීසල් පාවිච්චිය ඉතාමත් අසිරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රාජ්‍ය වාහන සංචිතය අලුත් කරන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දූර කාලයේ අවසානයේ නැවත ආපසු භාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12500ක් වෙන් කිරීමට යෝජනා කරනවා. හරි බලාගමුකෝ ගේන්නකෝ කැප් එක ගෙනාවට පස්සේ බලාගමුකෝ. දැන් මේ කැප් එක බස් ඉනානවනේ ඉනානව අපිටත්. ඔයාලා එදා කියපු අය දැන් ඒවා මතක් වෙනකොට අපිටත් ඉනානවා කරන යෝජනා තානාගතුමනි. කෝච්චි යන්නම් කිව්වේ බස් එක එනවා කිව්වේ නේ මිදිනි ටවුන් එකේ වාර හිටගෙන ඉන්න බස් එක නගන්න. දැන් කැබ් එකේ යන්න පුළුවන් ලබන මාසෙ ඉඳන්. ඒතර ප්‍රශ්නයක් නැහැ. කැබ් දැන් කැබ් 1700 ගේන්නේ ඇයි? ආණ්ඩුවේ මොන විගණන වාර්තාවෙත් තියෙන රටට කැබ් 1700ක් අඩුයි කියලා කතා කරනවා නේද? මොන වාර්තාවෙත් තියෙන්නේ? ඉස්පිරිතාල වල ඇම්බියුලන්ස් නැහැ හරි. ගේන්න. ප්‍රශ්නයක් නැහැ. ප්‍රාදේශ සභාවල ඩෝසර් බැකෝ ගේන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි කැබ් 1000 ගානක් දැන් මේ සල්ලි නැහැ කියලා කියන එක වෙලාවක අපි අමාරුවෙන් මේ රට ගොඩ දාන්න කියනවා. හැබැයි ආණ්ඩුවට කැබ් ගේන්න සල්ලි තියෙනවා. දැන් අර මිනිස්සුන්ගෙන් ඉතුරු කරපුවා. අර ඒ කාලේ මම දැක්ක ගෝල් ෆේස් එකේ දාලා විකුණනවන. අපරාධ විකුණන්නේ. පරණ ඒවා ටික විකුණලා අලුත් ඒවා ගේනවා කියලා නම් ඒ වෙලාවේ කියන්න තිබ්බනේ. කිව්වේ ඉස්කෝල හදන්න විකුණනවා කියලා. ඉතින් මේ අලුතෙන් එන 1000 ගානක් ඉස්කෝල හදන්නකෝ. ආයෙත් ගමකෝ මේ කැබ් ගෙනල්ලා බෙදන්න ඕනේ.